ඔබ විසින් දීමනාපත්‍ර ඉඩමක් පුද්ගලික මැනුම් කිරීමට කාර්යාලය වෙත පැමිණෙන අවස්ථාවක ඔබ විසින් ඉඩම් අංක 7 කියන අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා අප වෙත ලබා දිය යුතුයි. ඔබ සතුව පවතින දීමනාපත්‍ර ඉඩම බෙදා කොටස් වෙන් කර ගන්නට, ඒ වගේම ඉඩමේ ප්‍රමාණය තහවුරු කර ගන්නට, වැටමයිම් සකස් කර ගන්නට යනාදී අවශ්‍යතාවයන් සඳහා ඔබ විසින් ඔබ සතුව පවතින දීමනාපත්‍ර ඉඩම මැනුම් කිරීමට ඉල්ලුම් කළ හැකියි. මෙම ඉඩම ඔබ කැමැති බලයලත් මිනින්දෝරු මහතෙකු ලවා පුද්ගලිකව මැනුම් කටයුතු කිරීමට හැකියාව පවතිනවා. ඉඩම් අංක 7 දීමනාපත්‍ර පැවරුම් කර ඉඩම පුද්ගලිකව මැන ගැනීමට අදාළ අයදුම් පත්‍රය පිටු අංක 3කින් සමන්විත වෙනවා. දීමනාපත්‍රකරු මියගොස් ඇත්නම් ඉඩම මැනුම් කිරීමට ඉල්ලීම් කිරීමේ හැකියාව පවතින්නේ දීමනාපත්‍රකරුගේ කලත්‍රයාට, එහෙමත් නැත්නම් සාරෝපණ හිමිකරුට හෝ පසු උරුමකරුට පමණයි. දීමනාපත්‍රයක් පුද්ගලික මැනීමට අදාළව අයදුම් පත්‍රය අප වෙත ඉදිරිපත් කරනු ලබන අවස්ථාවදී ඔබ විසින් අපට ඉදිරිපත් කළ යුතු ලේඛන කිහිපයක් පවතිනවා. ඉඩම් අංක 7 අයදුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඔබ විසින් අප වෙත ලබා දිය යුතුයි. ඒ සමග දීමනාපත්‍රයේ පිටපත ඊට අදාළ සියලු පත්තිරු මුල සිට අවසානයේ දක්වා අවශ්‍ය වෙනවා දින 14ක් ඇතුළත ලබාගත් පත්තිරු විය යුතුයි. මැනුම් කිරීමට ඉල්ලුම් කරන්නේ දීමනාපත්‍රකරු නොවේ නම් ඥාතීත්වය සනාථ කිරීමට අදාළ සියලු උපැන්න සහතික සහ විවාහ සහතික අවශ්‍ය වෙනවා. ඒ වගේම මීට පෙර මැනුම් කර තිබේ නම් පෙර පිබුලේ සහතික කළ පිටපත් අවශ්‍ය වෙනවා. ඒ වගේම දීමනාපත්‍රකරුගේ ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපත්, දීමනාපත්‍රකරු මියගොස් නම් මරණ සහතිකයේ සහතික කළ පිටපත් අවශ්‍ය වෙනවා. මම මේ කියපු අවශ්‍ය කරන සියලුම ලේඛන ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපත් ලෙස සහතික කළ යුතුයි. මෙම අයදුම් පත්‍රය පිටු අංක 3කින් සමන්විතයි. පිටු අංක 2 ඒ කොටස තිබෙනවා. ඒ කොටසේ දීමනාපත්‍රකරු පිළිබඳ තොරතුරු සඳහන් කරන්නට, ඒ වගේම ඉඩම පිළිබඳ විස්තර මිනින්දොරු මහතාගේ ප්‍රකාශය ලබා ගන්නට තිබෙනවා. එම තොරතුරු ඔබ විසින් සම්පූර්ණ කළ යුතුයි. ඔබට එය සම්පූර්ණ කිරීමේදී ආදර්ශ අයදුම් පත්‍රයක් අප විසින් ලබා දී තිබෙනවා. පිටු අංක 1 QR කේතය මගින් ඔබට එම අයදුම් පත්‍රය ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම පිටු අංක 3 B කොටස සඳහන් වෙනවා ඉඩම පිහිටි ග්‍රාම නිලධාරී නිර්දේශය. එහිදී ඔබ විසින් ග්‍රාම නිලධාරී මගින් ලබා ගැනීම සිදු කළ යුතුයි. ඒ වගේම පිටු අංක 3 පහළ කොටසෙහි විෂය නිලධාරීගේ සටහන, ජනපද නිලධාරී නිර්දේශය සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ අනුමැතිය ලබා ගැනීමට තිබෙනවා. එය ඔබ විසින් සම්පූර්ණ කළ යුතු වන්නේ නැහැ.